තෙරුවන් සරණයි සියලු දෙනාටම. ලාල්කාන්ත මහත්මයා මේට දින කිහිපයකට ප්‍රථමව ප්‍රකාශ කරලා තියෙනවා. එතුමන්ලාගේ ක්‍රියාවලිය විවේචනය කරන එතුමන්ලාගේ ක්‍රියාවලියට විරෝධාකල්ප දක්වන පුද්ගලයන්ට කොන්දේසි විරහිතව එතුමන්ලා පහර දෙන බව එතුමන්ලා ඉවසීමේ සීමාව පැන්නට පස්සේ එතුමන්ලා ඒ කියන්නේ ප්‍රතිචාර දැක්වීමක් සිද්ධ කරන බව එතුමන්ලා ප්‍රකාශ කරලා තියෙනවා. මං ජාතික ඇඳුම ඇඳලා ඉන්නේ. එඳ ගහන්න බෑ. මං සිවුර ඇඳලා ඉන්නේ. එඳ ගහන්න බෑ. එහෙනම් අපිට ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ මොකක් ඇඳගෙන හිටියත් ජාතික ඇඳුම ඇඳගෙන හිටියත් අපි ගහනවා. අදාළ නෑ. ඒවා එතකොට කියන්න එපා ෆවුල් ෂොට් ගහනවා කියලා. ඒක සහෝදර සහෝදරියෝ අපේ යෝජනාව ඒක සමාජගත. ඉතින් මෙතනදී අපේ පැරණි උපමාවක් තියෙනවා. පළ ඇති රුකට තමයි ගල් ගහන්නේ කියලා. ඉතින් ඇතැම් විට ඒ උපමාව අරගෙන එතුමන්ලා හිතනවාද දන්නෙත් නැහැ මේ ගල් ගහන්නේ පළ ඇති රුකකට කියලා. ඇත්තටම පළ ඇති රුකකට විතරක් නෙවෙයි ගල් ගහන්නේ. හොරිකඩ බල්ලන්ටත් ගල් ගහලා මැක්කෝ හලනවනේ නැත්නම් තන ඒ වගේ හොරිකඩ බල්ලන්ටත් ගල් ගහලා ඉස්සර අපේ මිනිස්සු එලවලා දැම්මා. ඉතින් ඒ වගේ පළ ඇති රුකට විතරක් නෙවෙයි ගල් ගහන්නේ. හොරිකඩ බල්ලන්ටත් ගල් ගහලා ඉස්සර මිනිස්සු එලවලා දැම්මා. මිනිස්සු සාමාන්‍යයෙන් එහෙම එලවලා දානවා. ඉතින් ඒ වගේ අර පළ ඇති රුකට විතරක් ගල් ගහනවා කියලා හිතන්න එපා. ඉතින් ඒ වගේම තමයි අපි තේරුම් ගන්න ඕනේ කාරණේ එතුමා ප්‍රකාශ කරන ප්‍රකාශනය ඇතුළේ එතුමා හරි ලස්සන කතන්දරයක් සිද්ධ කරන මේ ආණ්ඩු කරන එක අමාරු නෑ මෙහෙමයි. අපි විපක්ෂයක් හැටියට ඉද්දි අපි සෑහෙන්න මේ දේශපාලන පක්ෂයක් වශයෙන් සෑහෙන්න තාඩන පීඩනවලට අභියෝග වලට මුහුණ දුන්නා කියන එක එතුමා ප්‍රකාශ කරනවා. ඉතින් මෙතනදී මම හිතන්නේ ඔබතුමන්ලා ඔය තාඩන පීඩන වලට අපහසුතාවයන් වලට ලක්ුණේ මං හිතන්නේ දේශපාලන පක්ෂයක් වශයෙන් ඉද්දි නෙවෙයි ඔබතුමන්ලා ත්‍රස්තවාදී කණ්ඩායමක් හැටියට කටයුතු කරපු කාලේ තමයි මං හිතන්නේ ගොඩාක් තාඩන පීඩන ඇති වෙන්නේ. ඇති මොකද රටකට ත්‍රස්තවාදී කණ්ඩායමක් මේ ඔබතුමන්ලට නඩත්තු කරගෙන යන්න පුළුවන් තරම් වටපිටාවක් ඒ කාලේ ගොඩ නැගෙන්න නැතුව ඇති. මොකද ඒ කාලෙත් රටේ පොලිසියක් තිබුණා, හමුදාවක් තිබුණා, ඒ වගේම පාලනය කරන්න පාලන තන්ත්‍රයක් තිබුණා. ඉතින් ඒවා තුළ ඔබතුමන්ලාගේ ඒ ත්‍රස්තවාදී කල්ලිය මර්ධනය කරන්න කටයුතු සිද්ධ කරන්න නැති ඒ කාලේ හිටපු ආණ්ඩුව විශේෂ ආරක්ෂක මධ්‍යස්ථාන ගොඩනගමින් නේද? දැන් ඔය බටලන්ද වගේ විශේෂ ආරක්ෂක මධ්‍යස්ථාන පවා ගොඩනගන්න සිද්ධ වුණා කියලා කියනවනේ. ඉතින් ඒ වගේ ඔබතුමන්ලාගේ ත්‍රස්තවාදී ක්‍රියාවලිය ඒ කාලේ හිටපු ආණ්ඩුව විසින් මේ හමුදාව, පොලිසිය ආදී කණ්ඩායම් වලින් ආරක්ෂක අංශ විසින් ඒවා මැඩ පවත්වන්න නැති. ඒ වගේම ඔබතුමන්ලට බාධා එන්නේ නැති. දැන් ඔබතුමන්ලා ලේසි කියනවනේ. ඔව් දැන් ඔබතුමන්ලට ගොඩක් ලේසි. මොකද දැන් ඔබතුමන්ලා ආණ්ඩු බලේ ඉන්නේ. මං හිතන්නේ දැන් දින මේ මෑත කාලිනව මං හිතන ඔබතුමන්ලගේ සෑහෙන්න ඔය මේ ව්‍යාපාර එහෙම කරපු අය ගැන අපිට දැනගන්න ලැබුණා නේද? ව්‍යාපාර කියලා කියන්නේ ඒගොල්ලෝ පොලිසියට හෝ නමද්‍රව්‍ය ව්‍යාපාරවල එහෙම ඉදිලා ඉඳලා. ඉතින් ඒගොල්ලෝ නිදහස් කරන්නත් මං හිතන ඔබතුමන්ලා කටයුතු කරා නේද? මේ නිදහස් කිරීමේ සඳහා ඒ දේවල් වලට අවශ්‍ය කරන කටයුතු ප්‍රතිපාදනත් යෙදුණා. මොකද ඔබතුමන්ලාගේ පක්ෂයට මං හිතන්නේ මේ අර මුදල් වියදම් කරපු විශාල ප්‍රමාණයක මුදල් වියදම් කරපු අර මේ මද්‍රව්‍ය ජාවාරම් සිද්ධ කරපු පුද්ගලයාගේ නාටක වලට ඔබතුමාලගේ විශේෂ සහයෝගයක් දක්වීමක් තියෙනවනේ. ඉතින් අර ඒක වෙනම අර නාටක සම්ප්‍රදායකින්ම ඔබතුමාලා කටයුතු කරන ක්‍රියාපිළිවෙතක් තියෙනවනේ. මේ අර දැනට මේ වෙනකොට ලංකාවෙන් බැහැරව ඉන්න මද්‍රව්‍ය ජාවාරම් කරුවෙක්ගේ අර මේ මොනවාද මේ ඒ කොන්ට්‍රැක්ට් වලට. ඉතින් එතන ඒ වගේ එහෙම සිද්ධ වෙන නිසා ඒ කතාව අපි පැත්තකින් තියමු. ඉතින් ඒ වගේ ඔබතුමන්ලට එහෙම මෙයා වෙන්නේ නැති. ඉතින් ඒ වගේම තමයි ඔබතුමන්ලා සිද්ධ කියනවා ඉවසීමේ සීමාව පැන්නට පස්සේ සිවුරක් වේවා මේ කළු කබායක් වේවා ඕන කෙනෙකුට ප්‍රහාර දෙනවා. ෆවුල් පාරවල් ගහුවා කියන්න එපා. ඔන්න ඔය වගේ වචනකුත් ඔබතුමා කියනවනේ. නේද? ඉතින් මෙහෙමයි. ඔබතුමන්ලට ඒක කරන්න පුළුවන් කියලා අපි හැමෝම දන්නවා. මොකද ඔබතුමන්ලා සාමාන්‍යයෙන් ජනාධිපති මන්දිරයේ ධර්මදේශනා කරපු සංඝයා වහන්සේගේ ඒ වැරද්ද. ඒ කියන්නේ ජනාධිපති මන්දිරයේ ධර්මදේශනාවක් සිද්ධ කරා කියලා කට ඇතුළට තුවක්කුව දාලා පන්සලටම ඇවිල්ලා වෙඩි තිබ්බ කණ්ඩායමනේ ඔබතුමන්ලා. ඉතින් ඒක නිසා ඔබතුමන්ලට ඒක කරන එක මහා ලොකු දෙයක් නෙවෙයි. ඒක පුරුදු දේ, හුරු පුරුදු දේ කියලා දැන් ඔබතුමන්ලා කතා කරන ඉතාමත් වසල භාෂාවක් නේ ඔබතුමන්ලා භාවිත විශේෂයෙන්ම මේ ලාල්කාන්ත මහත්මයා මේ භාවිතා කරන වසල භාෂාවක් තියෙනවානේ. මේ කියන්නේ ඒක මේ සඳහන් කරනවා යම් කෙනෙක් වසලයක් වෙන්නේ උපතින් නෙවෙයි ක්‍රියාවෙන් කියලා අපේ දේශනාව ඔබතුමාලා එක පිළිගන්නේ නැහැ. නමුත් අපි මේ පිළිගන්නා දේශනාව ඇතුලේ තියෙනවානේ කෙනෙක් වසලයක් හෝ බ්‍රාහ්මණයෙක් බවට පත් වෙන්නේ ඒ කෙනාගේ ක්‍රියාවෙන් කියලා. ඉතින් ඒ වගේ ඔබතුමාලාත් ක්‍රියාව තියෙන ඇත්තම වසල ක්‍රියාවන් තමයි ඔබතුමාලා සිද්ධ කරන්නේ. ඒ වගේම රට අගාධයට යන ඔබතුමාලාගේ ක්‍රියාවලිය නිසා. ඉතින් ඒ වගේ ඔබතුමාලා ඔය කියනවා අපි ඉවසීමේ සීමාව ඉවර වෙච්ච ගමන් අපි පහර දෙනවා කියලා. ඉතින් ඔබතුමන්ට නිකමටවත් හිතුන්නේ නැද්ද අනිත් මිනිස්සුන්ට ওই සිතුවිල්ල විනාඩි 5කට වගේ එන්න බැරිද කියලා?
තව කෙනෙකුටත් ওই සිතවිල්ලම එන්න පුළුවන්. ඉවසීමේ සීමා විරෝචක මං ගහනවා කියන එක ඔබතුමාට විතරක් නෙවෙයි. ඕනෑම කෙනෙකුගේ මේ ලෝකේ ජීවිතන ඕනෑම පුහුදුන් සිතකට ඇති වෙන්න පුළුවන් සිතවිල්ල. ඉතින් ඔබතුමාලට විරුද්ධ පාර්ශවයකට වුණත් එහෙම නැත්නම් ඔබතුමාලගේ ඔය කියන අමනම තකතිරු වැඩ දරාගෙන ඉන්නේ නැති යම්කිසි පාර්ශවයක් විසින් ඒ විදිහට විනාඩි 5කට හිතන්න පුළුවන්. ඔගේ පැයකට හිතන්න පුළුවන්. ඔබතුමා හිතන්න විනාඩි 10කට කලින් එතුමාට ඒක හිතෙන්න පුළුවන්. ඒ නිසා ඔබතුමාලා ඒ වගේ මේ ප්‍රකාශන සිද්ධ කරන එකෙන් ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ මොන ආකාරයේ වින්දනයක්ද කියන එක මම දන්නේ නැහැ. ඔබතුමාලාගේ බලාපොරොත්තුවනේ සාමාන්‍යයෙන් පැහැදිලිවම විවිධාකාරයේ මානසික ආබාධ තියෙන පුද්ගලයන්ටත් ඔය වගේ දේවල් හිතෙනවා. ඉතින් ඔය වගේ ප්‍රකාශන සිද්ධ කරනවා. ඇත්තටම මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඔබතුමාලාට කියපු විදිහට දේශපාලන පක්ෂයක් හැටියට සෑහෙන්න අර මේ දුක් විඳපු කාලේ සමහරට ඒවා ඔය මේ මානසික ව්‍යාකූලතා හැටියට ඒවා මනසට බලපානවා. ඉතින් ඒ නිසා අර ඔබතුමාලා කියන විදිහට මේ ඔබතුමාලගේ වචනෙම කියනවා නම් අර ඇරියස් තියනවා කියලා කියනවනේ නේද? ඉතින් ඇරියස් තියනවා. ඒ වගේ මේ මට්ටම් වලට සාමාන්‍යයෙන් ගොඩ මේ මනස ගොඩ නැගෙනවා. ඉතින් ඔබතුමාලගෙත් ඒ වගේ නේද කවුරු හරි ඒ කියන්නේ කෙනෙක් දැක්කට පස්සේ ඔබතුමාලා කාලයක් තිස්සේ මේ සෑහෙන දුක් විඳේ ඒ කියන්නේ එක කරන්න හරි අමාරු දේවල් නේ කරේ නේද? විශාල ඊටමත් මේ සාර්ථක සංවර්ධන ව්‍යාපෘතියක් දකිනකොට ඔබතුමාලා සෑහෙන්න මහන්සි වුණා නේද විනාශ කරන්න. ඒ කියන්නේ මුළු රටකටම සිතක් වෙන රටක්ම කැමති සංවර්ධන ව්‍යාපෘති තියෙද්දි. ඒ සංවර්ධන ව්‍යාපෘති අඩාල කරන්න ඔබතුමාලා නොකරපු දෙයක් නැහැනේ. මම හිතන්නේ ඔබතුමාලා වෙන ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නේ මේ රට විනාශ කරන්න. ඒක ඒ කාලේ ඔබතුමාලා මේ රටේ ස්වදේශීය සම්පත් ටික විනාශ කරලා දැම්මා. ඒ කියන්නේ මේක තිබෙන මේ රාජ්‍ය දේපල ටික විනාශ කරලා දැම්මා. දැන් මේ අවුරුදු කීපයකට කලිනුත් ඔබතුමාලා මේ පිරිසක් එකතු කරගෙන ගිහිල්ලා රාජ්‍ය දේපල සෑහෙන්න විනාශ කරන්න හැදුවනේ ගෝල් ෆේස් එකකින් පටන්ගෙන. ඔබතුමාලා රාජ්‍ය දේපල විනාශ කිරීමේ වෙනම වැඩපිළිවෙලක් කරන්න හැදුවනේ. තව ටිකක් ඔය කියන්නේ මේ ගියා නම් ඔබතුමාලා පාර්ලිමේන්තුව පවා මේ විනාශ කරලා දාන මට්ටමකට නේ ආවේ මේ ක්‍රමවේදය. මොකද මෙහෙමයි මේ දේශපාලන තන්ත්‍රය ගැන නොදන්නා මිනිස්සු ඔබතුමාලගේ ඔය ක්‍රියාපිළිවෙතට අනේ හොඳයි කියාගෙන හිටියට දැන් ඉතින් ගොඩාක් එහෙම මිනිස්සු එහෙම කියන්නෙත් නැහැ. ඊටමත් සුළු පිරිසක් ඉන්නේ. ඉතින් ඒ පිරිසත් ඔබතුමාලගේ ඔය කියන ක්‍රියාවලිය නිසා ඔය කියන ඊටමත් නීච නින්දිත ප්‍රකාශ නිසා ඒ මිනිස්සුන්ට තැතැම් විට ඔබතුමාලා ගැන කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් තියෙනවානේ මෙහෙම අර අදෝමුඛ සිඹින්නන් සහ අසූචි භක්ෂකයන්ට අසූචි ගඳ දැනෙන්නේ නැහැ කියලා. නේද? අසුචි ගොඩේ වහලා ඉන්න නිලමැසියෙකුට කවදාවත් අසුචි ගඳ දැනෙන්නේ නැහැ. ඉතින් ඔබතුමාලාටත් ඉන්නවනේ ඒ වගේ අදෝමුඛ සිඹින්නන් සහ ඒ වගේ අසුචි භක්ෂකයන් ඕන තරම් ඉන්නවනේ. ඉතින් ඒ වගේ අසුචි භක්ෂකයන්ට ඔබතුමාලාගේ අසුචි වල ගඳ දැනෙන්නේ නැහැ. අනේ හරි සුවඳයි කියලා එතුමාලාට දැනෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබතුමාලා ප්‍රකාශන සිද්ධ කරනකොට ඒ ප්‍රකාශනවල ඔබතුමාලා දේශපාලන පක්ෂයක් වශයෙන් පිරිහීමටපත් වෙනවා. ඒ වගේම තමයි රටක් වශයෙන් අපි මේ තව පස්සට යනවා ඔබතුමාලගේ ක්‍රියාපිළිවෙත සහ ඔබතුමාලගේ ඔය වචන නිසා. ඒ වගේම තමයි ඔබතුමාලා ඒ කියපු විදිහට ඉවසීමේ සීමාව විරෝධ අපිට ගහනවා කියන්නත් අපි දන්නවා. මොකද දළදා වහන්සේට බෝම්බ ගහපු, ඒ වගේම සංඝයා වහන්සේලා බොහෝ ප්‍රමාණයක් ඝාතනය කරපු, අර මේ ජනාධිපති මන්දිරයේ බණ කියපු වැරද්දට කටට පිස්තෝලේ දාලා වෙඩි තියපු ඔබතුමාලට ඕක මහ ලොකු දෙයක් නෙවෙයි. තරු මේ මලමිනිය ඉස්සුවොත් එහෙම කකුල් දණියෙන් උඩට මලමිනිය ඉස්සුවොත් එහෙම ඒ ගෙදර මිනිසුන් කපල කොටලා ඝාතනය කරපු ඔබතුමාලට මම හිතන්නේ ඒව ගැනනේ ඔබතුමාලා ඔය කියනවා ඇති අපි මෙහෙමයි කියලා. ඉතින් මෙහෙමයි සෑම ශ්‍රී ලාංකිකයේ සෑම මේ ලෝකේ ජීවිතේ සෑම පුරවැසියෙකුටම මෙහෙම හිතන්න පුළුවන්. එහෙම සිතිවිලි ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔබතුමාලා මේ සිද්ධ කරගෙන යන කටයුතු ගැන මීට වඩා සැලකිලිමත්ව රට වෙනුවෙන් මේ රටේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන්න ඔබතුමාලට එහෙම නැති වුණොත් දීර්ඝ ගමනක් යන්න අපහසු වෙයි.